එවන් ගොයම්යායකින් වටවුණු සාමකාමී ගම්මානයක එකිනෙකට වෙනස් ගතිගුණ ඇති අසල්වැසි පවුල් දෙකක් ජීවත් වුණා. කරුණාවන්ත හදවතක් ඇති අයෙකු ලෙස ප්‍රසිද්ධව සිටි රාජුට දිනක් තම ගෙවත්තේ තිබී අමුතුම ආකාරයේ කුඩා වට්ටක්කා පැලයක් හමු වුණා. දින සති ගෙවී යද්දී මේ වට්ටක්කා ගෙඩිය ක්‍රමයෙන් ලොකු වී පුදුමාකාර රන්වන් පැහැයකින් බැබලෙන්නට වුණා. රාජු මේ වට්ටක්කා ගෙඩිය කැපූ විට එහි බීජ වෙනුවට දිලිසෙන රන් කාසි වලින් පිරී තිබෙනු දැක ඔහු මවිතයට පත් වුණා. මේ ආරංචිය ඇසූ ඔහුගේ අසල්වැසියා වූ තන්හාදික මණි රාජු ගැන ඊරිසියා කරමින් තම වාසනාවත් උරගා බැලීමට තීරණය කළා. තමාටත් එවැනිම වට්ටක්කා නිධානයක් ලැබෙතැයි බලාපොරොත්තුවෙන් මණීත් වට්ටක්කා ඇටයක් සිටුවනු ලැබුවා. ඔහුගේ වට්ටක්කා වැලත් ඉතා වේගයෙන් වැඩුණා. නමුත් එහි හටගත්තේ සාමාන්‍ය වට්ටක්කා ගෙඩියක් පමණයි. ඉවසිල්ලක් නොමැති වූ මණි එම ගෙඩිය අමුවෙන්ම කඩා බැලුවා. එවිට ඔහුට දැකගත හැකි වූයේ එහි විස්සකුරු සර්පයන් පිරී සිටිනවා පමණයි. මණි සහ ප්‍රියා තණ්හාව සහ ඉවසීම පිළිබඳව කටුක පාඩමක් ඉගෙන ගත් අතර රාජු සහ සීතා තමන්ට ලැබුණු වාසනාව මුළු ගම්මානය සමගම බෙදා හදා ගත්තා. තවත් මෙවැනි කාටූන් බලන්න කතන්දර පලස සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.